සිහනද ප්‍රතිභා මාධ්‍යකගේ ඉදිරිපත් කිරීමකි. Ringa, bukan ada orang komen dia mana kali ni, komen kali ni, ini tu ada ada apa? Ini, Isha, ada kali, orang kita ni kan, kita kya awak ni? Awak ඔය වගේ යාලා මට නිතරම කරදර කරා. මට ගොඩාක් බාධ දුන්නා. ටික දවසක් යනකොට මට දැනුණා මම මේ ලෝකේ තනි වෙලා කියලා. මට මේ ලෝකේ මටම කියලා කවුරුත් නැහැ කියලා. ඊට පස්සේ මම තීරණය කරා මගේ ජීවිතය නැති කරගන්න ඕනේ. අනේ ඔය මොකටද නම් කරන්න එපා. මෙහාට එන්න. එහෙම හිතාගෙන මං ජීවිතේ නැති කරගන්න යද්දි තමයි මට ඔයයි කටහඬ ඇහුනේ. අනේ මනකලේ එයාගේ මට ගොඩක් කරදර කරනවා මට කොල කෑලි වලින් ගහනවා දවසක් එයාලා ඔක්කොම එකතු කරලා මට වතුර හෙළුවා ජෝට හසල වෙලා තියෙනවා අර කවුරුත් නෑ එන්නකෝ මං ගාවට මට දැන් යාළුවෙක් ඉන්නවා එයා ඔයාට ගහන්න යන්න මෙතනින් එන්නකෝ මං ගාවට අනේ යන්න මෙතනින් sama dari Asia dia. Gimana ini ke Indagando putte පුතා එළියෙන් එන්නේ. ඇයි පුතේ මේ කලබල වෙලා? ඇයි මේ? පුතාගේ නම මොකද්ද? දිව්‍යා. දිව්‍යා. ඇයි කලබල වෙලා ඉන්නේ? කඩ හරි බය වෙලාද?
හරි කමක් නැහැ. කියන්නකෝ පුතාගේ අම්මා මොනවද කරන්නේ? අම්මයි තාත්තයි දෙන්නම නැහැ. ඒ දෙන්න මං චූටි කාලෙම නැති වුණා. මං ඉන්නේ ආච්චිත් එක්ක. ආච්චිටත් ගොඩක් අසනීපයි. මම යාව බලාගෙන ගෙදරට වෙලා ඉන්නවා. මට මේ ලෝකේ ඉන්නේ යා විතරයි. එයාත් වයස නිසා මට තියෙන ප්‍රශ්න එයාට කියන්න බෑ. හැබැයි ටීචර් මට දැන් අලුත් යාළුවෙක් ඉන්නවා. එයාගේ නම මනකලි. එයා හරිම හොඳයි. මට එයාත් එක්ක මගේ ජීවිතේ ඕනම දෙයක් කතා කරන්න පුළුවන්. මොනකලි හොඳයි නේ අපි බලමු යාළුවව. හා ටීචර් මම යාව එක්කන් එන්නම්. මේනි මනකලි. මෙයා තමයි මං කියපු මගේ හොඳම යාළුවා. ඉඳගන්න මනකලි. මං කිව්වේ ටීචර් මෙයා ගැන තමයි. මෙයා තමයි මට මේ ලෝකෙට හොඳම යාළුවා. මං කියන හැමදේම මෙයා තමයි අහන්නේ. කවුරුත් නැහැ නේද? අයි ටීචර් පේනත් මේ ඉන්නේ මනකලි. මෙයා කිව්වොත් කවුරුත් නැහැ. අනේ ටීචර් හොඳට බලන්න මේ ඉන්නේ. ඒ අපේ ජීවිතේට ගොඩාක් ලැති වෙන. නෑ නෑ ටීචර් මේ මනකලි එතන ඉන්නවා. නෑ පුතේ ඒක ඔය අනේ නෑ ටීචර් මෙතන මනකලි ඉන්නවා. අපි හොඳට බලමු. අපිට ගොඩාක් දේවල් ඇති වෙනවා ජීවිතේ. අපි ඒකට ශක්තිමත් වෙන්න දෙන්න. තේරුණාද? අපෝ බලන්න යාළුවෝ පේනවද? කොහොමද මනකලි ගුරුකේ? ටීචර් පුතේ මනකලි කියලා කෙනෙක් හිටියේ. තේරුණාද? ඔයා මුලින් ඉඳලම මවාගත්ත කෙනෙක් තමයි මනකලි කියන්නේ. මට මේ ලෝකේ ආතරයි ටීචර් ඉතින් මගේ දේවල් නෑ පුතේ මමත් ඉන්නවා. ඔයාට ඕනම දෙයක් ඇවිල්ලා මට ඕන වෙලාවක කියන්න. හරිද? කට්ටියම ඉඳ ගන්නකො. ඔය තියෙන තැන් වලින්. හරි. දැන් හැමෝම ඉඳගත්තනේ. මට කියන්න පන්තියට අලුතෙන් යාළුවෙක් ආවද? යාළුවෙක් නම් ආවේ නෑ ටීචර්. ආවේ නැද්ද? දිව්‍යා කියලා? යාළුවෙක් උනේ කවදද ටීචර්? ඇයි යාළුවෙක් නෙමෙයි කියන්නේ පන්ති යාළුවෙක් නෙමෙයිද? එයා නිකන් පුත්තලම ආපු බූරුවෙක් විතරයි. පුතේ මිනිස්සුම නෙමෙයි සත්තු නෙමෙයිනේ. ඔයගොල්ලෝ දන්නවද? ඔයගොල්ලෝ එයාට කරදර කරලා තියෙනවා. ඒ හින්දා එයා දැන් අසනීප වෙලා. එයා අම්මා තාත්තා නැති ළමයි. ආච්චි එක්ක තනියෙන් ඉන්නේ. එයා තනිකම හින්දාම හිතෙන් යාළුවෙක් වගේ. එයාට පිස්සුද? පිස්සු නෙමෙයි පුතේ එක්කෙනෙක්ගේ මානසිකව ව්‍යාකූල කරන මානසික තියෙන ටීචර් මොලයක් තියෙන්න එපැයි. හැමෝටම මොලයක් තියෙනවා. හරිද? ඒ ළමයා මානසිකව බිඳ වැටිලා. ඒ හින්දා එයා හිතින් මනක් කල්පිට යාළුවෙක්ම වගේ. ආපහු ඒ වැරද්ද කරන්න එපා ඔබ. තේරෙනවද? ඔන්න දිව්‍යා අද ඉඳලා ඔයාගේ හොඳම යාළුවා තමයි මේ. ඔයගොල්ලෝ මෙයාගේ හොඳම යාළුවා හරිද? මෙයාට දැන් කිසිම කරදරයක් කරන්න බෑ. මෙයාට කරදරයක් වුණොත් ඕගොල්ලෝ එන්න ඕනේ යාළුවගේ උදව්වට. තේරෙනව නේද? අනේ දෙවි ඇත්තටම අපි වාට එහෙම කරේ දැනගෙන නෙමෙයි අපි ඒක විහිළුවට කරේ. අනේ සෝරි දිව්‍යා. ඔව් දිව්‍යා අපේ සමාවෙන්න. Nervosity සම්පූර්ණයක් සතුම යහපත්ම අයහපත් ලක්ෂණات කෙසෙලෙක බාහිර වෙන්න මනින්න සමත සෙනෙහස දයහපතන සෝදර වෙනසුන් ලෙස මෙලව ජීවිතය